Hi guys, English Vibes YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන topic එක තමයි an, the. ඉතින් අපි මුලින්ම බලමු an use කරන්නේ මොන වගේ වැඩද කියලා. අපි vowel sounds මුලට යෙදෙන වචනවලට an භාවිතා කරයි. ඉතින් ඔයාලා දන්නවා vowel sounds කියන්නේ මොනවාද කියලා? A, E, I, O, U. ඉතින් අන්න ඒ අකුරු මුලට යෙදෙන වචනවලට an භාවිතා කරනවා. මේ තියෙනවා example ටිකකුත් දාලා. An elephant, an ice cream, an umbrella. ඊළඟට තමයි යන ශබ්දයෙන් නාමපද හැඳින්වීම සඳහා an භාවිතා කරයි. ඒ කියන්නේ මේ තියෙන මම example ටිකකුත් දාලා an elephant, අලියෙක්, an umbrella, කුඩයක්. ඉතින් අන්න ඒ වගේ නාමපදයේ අගට යන ශබ්දය යෙදීමට අපි an භාවිතා කරනවා. ඉතින් අපිට ඊළඟට තියෙන එක තමයි ඉතින් අපි යොදන්නේ vowel sounds මුලට යෙදෙන වචන හැර අනෙක් වචන සඳහා යොදයි. ඒ කියන්නේ vowel sounds කියන්නේ මම කලිනුත් කිව්වා A, E, I, O, U නේ. ඉතින් අන්න ඒ අකුරු මුලට යෙදෙන්නේ නැති වචන වලට තමයි ඒ යොදන්නේ. example විදිහට a flower, a ball, a gate. ඉතින් ඊළඟ එක තමයි යන ශබ්දයෙන් නාමපද හැඳින්වීම සඳහා ඒ යොදා ගනී. ඉතින් ඔයාලට පේනවා මේ යෙදීමෙන් හා an යෙදීමෙන් දෙකෙන්ම අපිට යන ශබ්දයෙන් නාමපද හැඳින්වීමට පුළුවන් කියලා. ඉතින් අපි example ටිකක් බලමු. a flower, මලක්. a ball, බෝලයක්. ඊළඟට අපි බලන්න යන්නේ the use කරන්නේ මොන වගේ වෙලාවන්ටද කියලා. ඉතින් අපි බලමු පළවෙනි එක. දන්න දෙයක් නම් දමනු ලැබේ. ඒ කියන්නේ අපි හොඳටම දන්න දෙයක්. නොදන්න දෙයක් නෙමෙයි, දන්න දෙයක්. දන්න දෙයකට දාන. ඊළඟ එක තමයි ලෝකෙටම එකයි නම් දාන. ඒ කියන්නේ මුළු ලෝකෙටම එක දෙයක් තියෙනවා නම් දානවා. හරියට sun මුළු ලෝකෙටම එකයිනේ තියෙන්නේ. ඉතින් අපි ඒකට the sun කියලා දානවා. ඊළඟ එක සංගීත භාණ්ඩ සඳහා යොදා ගන්නවා. musical instrument වලට අපි දානවා. ඒ කියන්නේ the piano, the guitar අන්න ඒ වගේ. ඊළඟ එක තමයි සාගර, ගංගා, කඳු, වනාන්තර අන්න ඒ වගේ දේවල් වලට දානවා. උදාහරණයක් ගත්තොත් the Mahavali river, the Pacific ocean, the Sinharaja forest අන්න ඒ වගේ අපි දානවා. ඉතින් the use කරන දේවලුත් ඔන්න මම ඔයගලන්ට කියලා දුන්නා. ඉතින් මම හිතනවා ඔයාලට මම අද කියලා දුන්න දේවල් හොඳට මතක ඇති කියලා. ඉතින් මම මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙන්නම්. මෙතෙක් මගේ වීඩියෝ එක නැරඹූ ඔබට ගොඩාක් ස්තුතියි.